මම තව උදාහරණයක් කියන්නම්. දැන් ඉලෝන් මස්ක් ඉන්නවානේ. දැන් දැනට ලෝකේ වැඩිම ධනයක් තියෙන පුද්ගලයා කියලා හඳුන්වන්නේ ඉලෝන් මස්ක්. ව්‍යාපාරයේ හිමිකරුවෙක් නේ. ළමයි ඉලෝන් මස්ක්ගේ ධනය ඔයා හිතන්නේ යාගේ බැංකු ගිණුම් වල තියෙනවා කියලාද? ඉලෝන් මස්ක්ගේ ධනය ඔයා හිතන්නේ යාගේ බැංකු ගිණුම් වල තියෙනවා කියලාද? නෑ ළමයි යාගේ බැංකු ගිණුම් වල නෙමෙයි ඒක තියෙන්නේ. කොහෙද තියෙන්නේ? ටෙස්ලා වගේ සමාගම් වල තියෙන ෂෙයාර්ස් වල. මම උදාහරණයක් කියන්නම්. ළමයි ෂෙයාර්ස් කියන්නේ ඇත්තටම ටැක්ස් වලින් බේරෙන්නත් පුළුවන් හොඳ ක්‍රමයක්. දැන් ඉලෝන් මස්ක් ට්විටර් සල්ලි දීලා ගත්තන ළමයි. ඔය එක දන්නවනේ හොඳට. ට්විටර් සල්ලි වලට ගන්න ළමයි ඉලෝන් මස්ක් ට්විටර් සල්ලි වලට ගන්න ඩොලර් බිලියන 44කට වඩා ගියා. ඩොලර් බිලියන ඈ. ඒ ළමයි ඩොලර් බිලියන 44කට වඩා කොහොමද ළමයි එහෙම කෑෂ් රෙඩි කරගන්නේ මිනිස්සේ? ඩොලර් බිලියන 44 කෑෂ් වලින් දෙන්න ඕන ළමයි ඈ මේ ගාන. ඩොලර් බිලියන 44 කෑෂ් වලින් මේ මිනිස්සෙක් ගාව තියන් ඉන්නේ නැහැ. එච්චර ගානක් තියන් ඉන්නවා කියන්නේ මෝඩකම. ඇයි ඒ මුදල් ළඟ තබා ගැනීමේ ආවස්තික පිරිවැයක් තියෙනවා ළමයි. ඒ මුදල් ළඟ තියාගෙන ඒ මුදල් වෙන කොහේ හරි තැනක ඉන්වෙස්ට් කරලා ඒකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්. ඉතින් ළමයි මේ හොඳට අහගන්න මේ ධනය මේ ඩොලර් බිලියන 44 එයා හොයාගත්තේ හරි ලේසි ක්‍රමයකට. මොන බලන්න ළමයි හිමිකරුවෙක්ගේ ධනය. හරි මේ හිමිකරුවෙක්ගේ සැබෑ ධනය කියන්නේ මේකයි. එයා මේ ට්විටර් මිලදී ගන්න ඩොලර් බිලියන 44යි ගන්න හොයාගත්තේ වෙන ක්‍රමයකට නෙමෙයි. එයාට තිබිච්ච ටෙස්ලා සමාගමේ ෂෙයාර්ස් ඇපයට තියලා එයා සල්ලි ගත්තා. ඒතර මේව ගත්ත ළමයි ඔය මූල්‍ය ආයතන වලින්. හරි. එයා මේ ඩොලර් බිලියන 44 හොයාගත්තේ මූල්‍ය ආයතන වලින්. මූල්‍ය ආයතන වල සල්ලි කොහෙන්ද? මේ අපි නෙමෙයි. ඒ ඇමරිකාව වගේ රටවල් වල ඉන්න සාමාන්‍ය ජනතාව මූල්‍ය ආයතන වල ගිහලා සල්ලි තැන්පත් කරනවා. නේ? මිනිස්සු ඒව හිතන්නේ නැහැ. මිනිස්සු කරන්නේ බැංකුව වල සල්ලි තැන්පත් කරන එක. මිනිස්සු හිතන්නේ ඒතර යාලා පොසත් කියලා. හරිද? ඉලෝන් මස්ක් වගේ මොකද කරන්නේ? එයාලා කරන්නේ ණය ගන්න එක. ලොකු ගණන් වල ණය ගන්නවා. හැබැයි ණය ගන්නේ මොකට එරෙහිවද? එයාගේ තියෙන ධනයට එරෙහිව. ධනය තියෙන්නේ කොහෙද? අතේ කෑෂ් නෙමෙයි. ධනය තියෙන්නේ ෂෙයාර්ස් වල. ටෙස්ලා වල තිබිච්ච ෂෙයාර්ස් වල එයාගේ ධනය තිබ්බේ. එතකොට මේ ටෙස්ලා සමාගමේ එයාගේ තිබිච්ච ෂෙයාර්ස් වලට එයා ළමයි ඔයා හිතන්නේ ටැක්ස් ගෙවන වෙති කියලාද? එයාගේ එච්චර ෂෙයාර් වැලියු එකක් තිබ්බා කියලා. දැන් එයාගේ ෂෙයාර්ස් වල අපි තුන් වැලියු එක අපි නිකන් හිතමු ඩොලර් බිලියන 150 තිබ්බා කියලා කලින් තිබ්බ 150 කියලා හිතන්නකො ඩොලර් බිලියන. මම මේ නිකන් ඉලක්කමක් කියන්නේ. ඩොලර් බිලියන 150 ඉඳලා ඕක ළමයි ඩොලර් බිලියන 200ට වැඩි වුණා කියලා. හරි? ඩොලර් බිලියන 150 ඉඳලා ඩොලර් බිලියන 200ට වැඩි වුණා කියලා එයා ටැක්ස් ගෙවන්න ඕනේද? නෑ. ටැක්ස් ගෙවන්න ඕනේ නෑ ළමයි. ඇයි ඒ? ටැක්ස් ගෙවන්න හේතුවක් නෑනේ. ෂෙයාර් එකේ වැලියු එක විතරනේ වැඩි උනේ. නැතු එයා ලාභාංශයක් අතට ගත්තේ නෑනේ. එයා ලාභාංශ අතට ගත්තොත් නම් අනිවාර්යෙන් මොනව වෙනවද? ලාභාංශ අතට ගත්තොත් නම් අනිවාර්යෙන් ටැක්ස් ගෙවන්න වෙනවා. ඇයි ලාභාංශ බදු තියෙනවනේ. ලාභාංශ වලට බද්දක් ගෙවන්න ඕනේ. හැබැයි ළමයි මේ ඩොලර් බිලියන 150 ඩොලර් බිලියන 200ට මාකට් එකේ වැඩි වුණා කියලා. ටෙස්ලා කාර් විකිනනකොට ටෙස්ලා ෂෙයාර් එක වැලියු එක වැඩි වෙනවා ළමයි. හොගාලා ටෙස්ලා කාර් විකිනනවා පේනකොට ටෙස්ලා ෂෙයාර්ස් ගන්න මිනිස්සු ආර විදිහට පොර කනවා. ඒතර ටෙස්ලා ෂෙයාර්ස් වලට තියෙන ඉල්ලුම් වැඩි වුණාම ටෙස්ලා ෂෙයාර්ස් වල වැලියු එක වැඩි වෙනවා. ඉලෝන් මස්ක් ළමයි ඔය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඔය මේවට සපෝට් කරගෙන එනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් දින්නට පස්සේ එයාගේ ෂෙයාර් වැලියු එක වැඩි වුණා ළමයි. ඇයි? ඒ දන්නවනේ ඉලෝන් මස්ක්ට තියෙන පවර් එක ගැන. ඒතර ඉලෝන් මස්ක්ට තියෙන පවර් එක දැනගත්තම මිනිස්සු ටෙස්ලා ෂෙයාර්ස් ඉල්ලන්න පටන් ගන්නවා. මොකද ඉලෝන් මස්ක්ගේ කම්පැනි කියලා දන්නවනේ. ඒතර ළමයි අන්න ඒවයි ෂෙයාර් වැලියු එක වැඩි වෙනවා. ෂෙයාර් වැලියු එක වැඩි වුණා ටැක්ස් ගන්න ක්‍රමයක් තියනවද? නැහැ. ඇයි ඉලෝන් මස්ක්ට කියන්න පුළුවන් මගේ ෂෙයාර් එකේ වැලියු එක වැඩි වුණාට මගේ අතේ සල්ලි නැහැ. මම ටැක්ස් ගෙවන්න විදියක් නැහැ. මොකද ෂෙයාර් එකේ වැලියු එක වැඩි වුණා විතරයි. ඒ නිසා ටැක්ස් ගන්න ක්‍රමයක් නැහැ. හැබැයි ටැක්ස් ගන්න ක්‍රමයක් නැති වුණාට එයාට ඒ ෂෙයාර්ස් පාවිච්චි කරලා මොනවා කරන්න පුළුවන්ද? එයාට ඒ ෂෙයාර්ස් පාවිච්චි කළා තව කම්පැනි එකක් උනත් සල්ලි වලට ගන්න පුළුවන්. ඩොලර් බිලියන 40 ගානක විතර කම්පැනි එකක් සල්ලි වලට ගන්න තරම් ඒ ෂෙයාර්ස් වලට පවර් එක තියෙනවා. එයා කලේ මොකද්ද? ඒ ෂෙයාර්ස් දැන් ඩොලර් බිලියන 150 ෂෙයාර්ස් ඩොලර් බිලියන 200 විතර වැඩි වුණාම එයාට ළමයි ඩොලර් බිලියන 50ක විතර ණයක් ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ. ඇයි? ඩොලර් බිලියන 200ක් විතර වටින ෂෙයාර්ස් වලට ඩොලර් බිලියන 50ක් විතර ඇපේට තියලා. ඒ ඔක්කොම තියන්න ඕනෙත් නැහැ. ඩොලර් බිලියන 60ක විතර ෂෙයාර්ස් ඇපේට තියලා ඩොලර් බිලියන 50ක විතර ෂෙයාර්ස් ණයට ගන්න පුළුවන්. හරි ඩොලර් බිලියන 50ක් විතර සල්ලි ණයට ගන්න පුළුවන්. ඒ ළමයි ඩොලර් බිලියන 50ක සල්ලි ණයට ගත්තම එයාට ළමයි ට්විටර් වගේ එකක් සල්ලි වලට ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඕක තමයි අපි කියන්නේ ෂෙයාර් හෝල්ඩර් වැලියු කියලා. ෂෙයාර් හෝල්ඩර් කෙනෙක්ගේ වැලියු එක තමයි ෂෙයාර් හෝල්ඩර් කෙනෙක්ව දිගු කාලීනව ස්ථාවරත්වයට ලක් කරන්නේ. ඉතින් ඔන්න ඕක වැඩි කරන්න තමයි පුළුවන් තරම් try එක දෙන්නේ මොකෙන්ද? අර මූල්‍ය කළමනාකරණය. අර ප්‍රායෝගික භාවිතයෙන් තේරුම් ගන්න.